හයි ට්‍රේඩර්ස් සාදරයෙන් පිළිගන්නවා නතින් එල්කෝ එපිසෝඩ් එකකට. අද එපිසෝඩ් එකෙන් අපි කතා කරමු ෆෙයා වැලියු ගැප් ගැන. මුලින්ම අපි කතා කරලමු ෆෙයා වැලියු ගැප් එක කියන්නේ මොකක්ද කියලා. ෆෙයා වැලියු ගැප් එක කියන්නේ බුලිෂ් හෝ බෙයාරිෂ් මාකට් එකක යම්කිසි කැන්ඩල් එකක් ගත්තාම ඊට පෙර කැන්ඩල් එකෙන් හා ඊට පසු කැන්ඩල් එකෙන් කැන්ඩල් බොඩි එක කවර් වෙලා නැත්නම් ඒක අපි ෆෙයා වැලියු ගැප් එකක් විදිහට සලකනවා. දැන් අපි එක්ස්පෙන්ෂන් කරන්න වෙන්නේ මේ කැන්ඩල් එක. ඒ වගේම ඊට පෙර කැන්ඩල් එකේ හයි එක මෙතන, ඊට පසු කැන්ඩල් එකේ ලෝ එක තියෙන්නේ මෙතන. එතකොට මේ දෙක අතරේ පැහැදිලි ගැප් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේක අපි ෆෙයා වැලියු ගැප් එකක් විදිහට හඳුන්වනවා. එතකොට අපි දැන් අද කතා කරමු ෆෙයා වැලියු ගැප් ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් කාණ්ඩ තුනක් පිළිබඳව. පළවෙනි කාණ්ඩය තමයි බ්‍රේක් වේ ගැප්ස්. මෙන්න මේ විදිහට කැන්ඩල් තුනක් තියෙනවා. හරි. දැන් මේකේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට බෙදනකොට කාණ්ඩ තුන වෙනස් වෙන්නේ මෙන්න මේ තර්ඩ් කැන්ඩල් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වර්ග තුනේම තර්ඩ් කැන්ඩල් එක වෙනස්. එකිනෙකට වෙනස්. එතකොට මේ තර්ඩ් කැන්ඩල් එක පදනම් කරගෙන තමයි අපි මේ විදිහට ෆෙයා වැලියු ගැප් කාණ්ඩ තුනකට වර්ග කරන්නේ. එතකොට පළවෙනි වර්ගය බ්‍රේක් වේ ගැප්ස්. බ්‍රේක් වේ ගැප්ස් වල තර්ඩ් කැන්ඩල් එක මාකට් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන කැන්ඩල් එක. ඒ කියන්නේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ තර්ඩ් කැන්ඩල් එක ස්ට්‍රෝන්ලි බුලිෂ් කැන්ඩල් එක. බුලිෂ් මාකට් එක කන්ටිනියු කරන්න ලොකු chance එකක් තියෙනවා. මාකට් එක මෙතනින් දිගටම අප් වෙනවා මිසක් ආපහු මේ ඒරියා එකට ඇවිල්ලා මෙතනින් රීට්‍රේස් වෙයි කියලා අපිට හරියටම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. මොකද මේ හැදිලා තියෙන කැන්ඩල් එක අනුව මෙතනින් එහාට මාකට් එක අප් වෙන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ෆෙයා වැලියු ගැප් වර්ගය ට්‍රේඩ් කරන්න ගන්නේ නැහැ. මොකද මේ ෆෙයා වැලියු ගැප් වර්ගයේ ලෝ ඇකියුරසි ෆෙයා වැලියු ගැප් එක විදිහට තමයි අපි හඳුන්වන්නේ. දෙවෙනි වර්ගය තමයි රිජෙක්ෂන් ගැප්ස්. මේ බ්‍රේක් වේ ගැප්ස් වලම අනිත් පැත්ත. ඒ කියන්නේ මාකට් එක මේ විදිහට අප් ට්‍රෙන්ඩ් එකක් ගිහින් තියෙනවා. ඒ වගේම තර්ඩ් කැන්ඩල් එක වලට බලා ගන්න පුළුවන් හැදිලා තියෙන්නේ ස්ට්‍රෝං බෙයාරිෂ් කැන්ඩල් එකක්. ඒ කියන්නේ මාකට් එක මෙතනින් හැරලා ආපහු මෙතනින් අප් ට්‍රෙන්ඩ් එකක් ගමන් කරයි කියලා අපිට හරියට ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. මොකද මේ හැදිලා තියෙන කැන්ඩල් එකේ හැටියට මාකට් එක මෙතනින් රීටෙස්ට් වෙනවට වඩා මේ විදිහට මාකට් එක ඩවුන් වෙන්න තමයි ලොකු ප්‍රවණතාවයක් තියෙන්නේ. එතකොට අපිට රිජෙක්ෂන් කැප්ස් වල මෙතනින් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න බෑ. මෙතනින් ලෝන් ට්‍රේඩ් එකට එන්ටර් වුණාට මෙතනින් මාකට් එක ඩවුන් වෙන්න තමයි ලොකු chance එකක් තියෙන්නේ. එතකොට අපි රිජෙක්ෂන් කැප්ස් කියන වර්ගය ට්‍රේඩ් කරන්න ගන්නෙ නැහැ. මොකද ඒක ලෝ ඇකියුරසි කැප්. අන්තිම කැප්ස් වර්ගය තමයි පර්ෆෙක්ට් ෆෙයා වැලියු ගැප්. අපි ට්‍රේඩ් කරන්න ගන්න බෙන්නේ මේ පර්ෆෙක්ට් ෆෙයා වැලියු ගැප් කියන ගැප් ජාතිය. එතකොට පර්ෆෙක්ට් ෆෙයා වැලියු ගැප් වලට බලා ගන්න පුළුවන් තර්ඩ් කැන්ඩල් එක. මේ තර්ඩ් කැන්ඩල් එක හැම වෙලේම කොන්සයිඩේට් කැන්ඩල් එකක් වෙන්නේ. මේක බුලිෂ් කැන්ඩල් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන බෙයාරිෂ් කැන්ඩල් එකක් හැදුනා වෙන්න පුළුවන්. නමුත් මේ හැම කැන්ඩල් එකක්ම කොන්සයිඩේට් කැන්ඩල් එකක් වෙන්න ඕනේ. කොන්සයිඩේට් කැන්ඩල් එකක් කියලා කියන්නේ මේ විදිහට පොඩි බොඩි එකක් තියෙන සාමාන්‍ය සැලකිය යුතු තරමේ වික්ස් තියෙන කැන්ඩල් එකක්. ඒ කියන්නේ මෙතනින් එහාට මාකට් එකේ කොන්සයිඩේට් එකක් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. මෙතනින් මාකට් එක අප් වෙයි කියලාවත් මෙතනින් එහාට මාකට් එක ඩවුන් වෙයි කියලාවත් නෙමෙයි. මෙතනින් එහාට මාකට් එකේදී පොඩි කොන්සයිඩේට් ගතියක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මාකට් එක මෙහෙම කොන්සොලිඩේට් වෙවි ඇවිල්ලා මෙන්න මේ ෆෙයා වැලියු ගැප් එකේ තියෙන ඒරියා එකට ආපුවාම මෙතනින් මාකට් එකේ රිජෙක්ෂන් එකක් එයි කියලා අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. එතකොට අපි ට්‍රේඩ් කරන්න ගන්න මෙන්න මේ බ්‍රේක් වේ ගැප්ස් කියන වර්ගයවත් රිජෙක්ෂන් ගැප්ස් කියන වර්ගයවත් නෙමෙයි පර්ෆෙක්ට් ෆෙයා වැලියු ගැප් කියන වර්ගය. එතකොට මේ විදිහට කොන්සොලිඩේට් කැන්ඩල් එකක් හැදුනට පස්සේ තමයි අපි මේ මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එන්ටර් වෙන්නේ. එතකොට දැන් අපි දන්නවා අපි ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න නම් මෙන්න මේ පර්ෆෙක්ට් ෆෙයා වැලියු ගැප් කියන ගැප්ස් වර්ගයක් මාකට් එකේ දකින්නකන් ඉන්න ඕනේ කියලා. දැන් අපි බලමු ලයිව් මාකට් එකේ කොහොමද මේ ෆෙයා වැලියු ගැප් වැඩ කරලා තියෙන්නේ කියලා. මෙතන මෙන්න මේ විදිහට ෆෙයා වැලියු ගැප් එකක් මාක් කරගෙන තියෙනවා. ඒතකොට මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මේ ෆෙයා වැලියු ගැප් එකට මේ ෆෙයා වැලියු ගැප් එකට මාකට් එක රියැක්ට් කරලා නැහැ. මෙතනින් එහාට මාකට් එකේ ඔයාලා බලා ගන්න පුළුවන් මාකට් එක අප් වෙලා නැවත ඩවුන් වෙලා මෙතනින් මාකට් එකේ රිවර්සල් එකක් සිදු වෙලා නැහැ. ඒතකොට මේක ඉන්වැලිඩ් ෆෙයා වැලියු ගැප් එකක්. මොකද මේක බ්‍රේක් වේ ගැප්ස් එකක්. ඒතකොට මේක ට්‍රේඩ් කරන්න නුසුදුසු තත්ත්වයේ ෆෙයා වැලියු ගැප් එකක්. ඒ වගේම මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් තියෙනවා බ්‍රේක් වේ ගැප්ස් එකක්. මෙතනත් මේ බ්‍රේක් වේ ගැප්ස් එකට මාකට් එක පොඩ්ඩක්වත් රියැක්ට් කරලා නැහැ. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් තියෙනවා ෆෙයා වැලියු ගැප් එකක්. ඒතකොට මේ ෆෙයා වැලියු ගැප් එක ඔයාලට බලා ගන්න පුළුවන් තර්ඩ් කැන්ඩල් එක සැලකිය යුතු තරමේ කොන්සොලිඩේට් කැන්ඩල් එකක්. මොකද මේකේ ලොකු වික්ස් එකක් තියෙනවා. ඒතකොට මේක පර්ෆෙක්ට් ෆෙයා වැලියු ගැප් එක. මේ ඒරියා එකට මාකට් එක ඇවිල්ලා මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මම මාක් කරන්නම් ෆෙයා වැලියු ගැප් එක. මේක බ්‍රේක් වේ ගැප්ස් එකක්. ඒතකොට මේ බ්‍රේක් වේ ගැප්ස් එකේ තියෙන ඒරියා එකට මාකට් එක ඇවිල්ලා නමුත් මාකට් එකේ රිවර්සල් එකක් සිද්ධ වෙලා නැහැ. ඉතින් මේ විදිහට ඔයාලට ෆෙයා වැලියු ගැප් වලට ට්‍රේඩ් කරනවා නම් මෙන්න මේ පර්ෆෙක්ට් ෆෙයා වැලියු ගැප් කියන වර්ගයට ට්‍රේඩ් කරන්න පුළුවන්. මේ වගේ ෆෙයා වැලියු ගැප් එකක් දැක්කොත් විතරක් ට්‍රේඩ් කරන්න නැතුව
අපි කලින් කතා කරපු බ්‍රේක් එකක් සහ රිජෙක්ෂන් ගැප්ස් කියන જાතිය දැක්කට ට්‍රේඩ් කරන්න එපා. මොකද ඒවා ලෝ ඇකියුරසි. ඉතින් මේ වගේ ෆෙයාර් වැලියු ගැප් ඔයාලා ලයිව් මාකට් එකේ ගිහින් බලන්න වැඩ කරලා තියෙනවද කියලා. ඒ විදිහට බලලා වැඩ කරලා තියෙනවා විතරක් වගේ ස්ට්‍රැටජි එකත් එක්ක කම්බයින් කරලා යූස් කරන්න පුළුවන්. ඉතින් තවත් අලුත් මේ වගේ এডুকেෂනල් එපිසෝඩ් එකකින් ඔයා හමුවට එනකන් අදට සමු ගන්නවා හැමෝටම ජය වේවා.